කියන්න ආවේ අපේ බල්ලා අද උදේ නැති වුණා. එයාගේ නම ජෙස්සි. ඉතින් ඇත්තටම ගොඩක් දුකයි, කියාගන්න අමාරුයි. මොකද ඇත්තටම එයා මට ගොඩාක් ලං වෙලා හිටියේ. මේ වීඩියෝ එකේ ඉන්නෙත් එයාම තමා. එයා ඉතින් මේ මාත් එක්ක හැම එකකටම එනවා. ටික්ටොක් කරන්න උනත් අනිවාර්යෙන්ම එනවා මං කතා කරපු ගමන්. ඉතින් මේවා බලද්දි ඇත්තටම දුකයි. එයාට අද අපි බෙහෙත් ගේන්න යන්න හිටියේ. අද බදාදා අද රෑට තමයි ඇනිමල් ක්ලිනික් එක ඇරලා තියෙන්නේ. ඉතින් කලින් බෙහෙත් ගෙනාවා සෙන්සුරාදා ඉරිදා. ඒ කියන්නේ එයාට සිකුරාදා තමයි එළේ හැදුනේ. මගේ කලින් වීඩියෝ එකේ එයා ඉන්නවා. සිකුරාදා එච්චරම අවුලක් තිබ්බේ නැහැ. සෙන්සුරාදා ඊට පස්සේ ගොඩක්ම පස්සේ පැත්තේ එයාගේ ගෙඩියක් ඇවිල්ලා තිබ්බේ. සෙන්සුරාදා වෙද්දි පොඩ්ඩක් අමාරු වෙච්ච හින්දා අපි සෙන්සුරාදා රෑ ක්ලිනික් එක තිබ්බ හින්දා අරගෙන ගියා. ඊට පස්සේ සෙන්සුරාදා බෙහෙත් ගෙනාවට පස්සේ ආයේ ඉරිදා එයාගේ පස්සේ පැත්තෙන් ලේ ගියා. ඉතින් ඒ හින්දා ආයේ ඉරිදා රෑ අපි වීල් එක හයරකට කතා කරගෙන ආයේ අරන් ගියා. ගොඩක් මිනිස්සු කැමති නෑ එහෙම බල්ලෝ වීල් වල අරන් යන්න. ඒ වුණාට ඒ මාමා එහෙම නැති හින්දා අපිට අරගෙන යන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ එයා කෑවෙත් නෑ, බිව්වෙත් නෑ, මුකුත් නෑ. මම බලෙන් තමා කිරි පොවන්නේ, යෝගට් කවන්නේ, බෙහෙත් ටික පොවන්නේ ඔක්කොම බලෙන්. බෙහෙත් බිව්වට බෙහෙත් බොන්නෙත් නෑ. ආයෙ දානවා එළියට. ඉතින් ඒ හින්දා නාවන්න හොඳත් නැහැ කිව්වා. මොකද මේ කෑම කන්න නැති හින්දා නාවන්න එපා කියලා තිබ්බා. ඉතින් මං හිතන්නේ වැඩිපුර එයාට රස්නේ ගහන්න නැති මේ දවස් නව්ව හින්දා රස්නේත් ලොකුවට වැදුනා. ඉතින් අද මම හිතන් හිටියේ ડોක්ටර්ට කතා කරලා නාවලා මේ බෙහෙත් ගේන්න යන්න. ඉතින් අද බෙහෙත් ගේන්න යන්න උන්නේ නැහැ. උදේ මම බලද්දී වෙනදට උදේ පාන්දරම කූඩුව බලන්නේ අපේ අම්මා. හැබැයි අද මම නිකම්ම යවුණා කූඩුව ගාවට. ඇයිද කියන දන්නේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා බලනකොට එයා ඇස් දෙකත් අරගෙන එතනම එයා නැති වෙලා. ඉතින් ඊට පස්සේ අපි කවුරුත් ගිහිල්ලා බලදාලා ආවා. අන්තිම මොහොතේ එයාගේ වීඩියෝ එකක් ගන්නවා තරම්වත් මට බැහැ. මොකද ඒ තරමටම දුකයි. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බ මොන වෙලාද කියලා. ඒ හින්දා තමයි මම මේ කිව්වේ. එයාගේ පස්සේ පැත්තේ ගෙඩියක් ඇවිල්ලා ඒක අරන් එදා අපි ડોක්ටර්ලාන්ට අරන් යද්දී පස්සේ පැත්තේ ගොඩාක් පණුව ඉඳලා අරන් දැම්මා. ඉතින් ගෙදර බල්ලෙක් ඉද්දී ඒ බල්ලා මරුණට පස්සේ ඇත්තටම ගොඩක්ම දුකයි. ඒ දුක මේ ඉතින් කියාගන්න බැහැ. මොකද අපේ දැන් තා බල්ලෙක් ඉන්නවා. ඒ වුණාට තා බල්ලෙක් හිටියට ඉතින් අරයා ගොඩාක්ම ලං වෙලා හිටපු හින්දා ඇත්තටම ගොඩක් දුකයි. ඉතින් ගෙදර මුළු ගෙදරම පාළුයි. වෙනදට එයා ඉන්නානේ ඇක්ටිව් එකේ. ඉතින් අද එහෙම නැහැ. සද්දයක්වත් මුකුත් නැහැ ගෙදර. හැමෝටම දුකයි. ඉතින් ඔයාලටත් ඇත්තටම මේ වගේ බල්ලෙක් මරනම ඉතින් දුක හිතෙනවා තමයි හැමෝටම. ඉතින් කතා කරගන්න අමාරුයි. ගිහින් එන්නම් එහෙනම් බයි. අම්මි කියනවා මේ මගේ ඇත්තර කාලෙට. ඇත්තර ලුක් එක කල් තියෙන්නේ. මට නම් තේරෙන්නේ ලුක්ෙන් ගැන. අම්මි හැම වෙලෙම කියනවා මම මෙච්චර දඟ සැපට ඇදුන නිසා. සැපට තමයි. මම ඒගොල්ලන්ගේ බබානේ. සැපට හතන්න බෑ මාව. ඇයි යන්නේ? එහෙම ලොකු සැපක් නෑ මෙයාලා.